අද අපි කතා කරන්න යන්නේ ඉතිහාසයේ එහෙම සාමකාමී සුන්දර පරිච්ඡේදයක් ගැන නෙමෙයි. මේ කතාව තමන්ගේ රාජධානිය නැතිවෙලා සතුරන්ගෙන් පැනලා යන ගමන් සියවස් ගානක උරුමයක් තමන්ගේ ඇස් ඉස්සරහම විනාශ වෙන්න යනවා දැකපු රජ කෙනෙක් ගැනයි. හිතලා බලන්න පරාජයට පත් වෙලා කැලේ හැංගිලා ඉන්න රජ කෙනෙක් කොහොමද ඉතිහාසයේ සදාතනික උරුමයක් හදන්නේ? මේක තමයි වලගම්බා රජතුමාගේ කතාවේ තියෙන පුදුමම පැත්ත. අපි බලමු මේ ගමන කොහොමද දිගහැරුණේ කියලා. හොඳයි. ඉතින් මේ හැමදේම පටන් ගන්නේ අනුරාධපුර රාජධානියෙන්. ඒ කාලේ බැලුබැල්මට හැමදේම ස්ථාවරයි වගේ පෙනුනට ඇත්තට මේක තිබුණේ ලොකු කුණාටුවකට කලින් තියෙන නිහඬ බවත් වගේ. මේ තමයි වලගම්බා රජතුමා සහ එතුමාගේ රාජධානිය. මෙන්න මේ අය තමයි වලගම්බා රජතුමාගේ ජීවිතේ හිටපු ප්‍රධාන චරිත ටික. එතුමාගේ පියා සද්ධාතිස්ස රජතුමා, සහෝදරයෝ සහ ඇත්තරම සෝමාදේවි බිසව. මේ රාජකීය පවුලේ ස්ථාවරත්වය ඉස්සරහට එන දැවන්ත අභියෝග ඉස්සරහා දරුණු විදිහට පරීක්ෂාවට ලක් වෙන්නයි නියමිතව තිබුණේ. හැබැයි ওই ස්ථාවරත්වයේ වැඩි කාලයක් තිබුණේ නැහැ. රජතුමා සිහසුනට පත් වෙලා ටික කාලයක් යද්දී එකිනෙකට සම්බන්ධයක් නැති ඒත් එකම වෙලාවේ කඩාවැටෙන ලොකු තර්ජන දෙකක් නිසා මුළු රාජධානියම දෙදරලා ගියා. මේ ස්ලයිඩ් එකෙන් ඒක නියමෙටම පැහැදිලි වෙනවා. හිතන්නකෝ වලගම්බා රජතුමා එකම වෙලාවේ පෙරමුණු දෙකක යුද්ධයකට හිර වුණා. පිටින් දකුණු ඉන්දියානු ආක්‍රමණිකයෝ රට වටලනකොට රට ඇතුළෙන්ම තිස්ස බ්‍රාහ්මණයාගේ කෙරළ පටන් ගත්තා. මේක මහා උපාය මාර්ගික බියකරු සිහිනයක්. ඉතින් මේ දරුණු සටන්වල අන්තිම ප්‍රතිඵලය වුණේ පරාජය. රජතුමාට අනුරාධපුරේ අතෑරලා පැනලා යන්න සිද්ධ වුණා. අන්න ඒ වෙලාවේ තමයි සෝමාදේවි බිසව රජතුමාගේ ජීවිතය බේරගන්න තමන්ගේ නිදහස පූජා කරලා සතුරුන්ට අහු වෙන්නේ. ආක්‍රමණිකයෝ ඇයව දකුණු ඉන්දියාවට අරගෙන ගියා. රජතුමාගේ පරාජය වනගත වීම ඇත්තරම ඒක එතුමාගේ ජීවිතයේ අඳුරුම කාලය වෙන්න ඇති. හැබැයි ඒ සිදුවීම තමයි ශ්‍රී ලංකාවේ ඉතිහාසයේම එක තීරණාත්මක හැරවුම් ලක්ෂයක් නිර්මාණය කළේ. රාජතුමා කැලේ හැංගිලා ඉන්නකොට රට මුහුණ දුන්නේ ඉතිහාසයේ දරුණුම සාගතයකට. අපි බැමින් ඉතිහාසය කියලා හඳුන්වන මේ මහා දුර්භික්ෂය අවුරුදු ගාණක් පැතිරිලා යද්දී රටේ මිනිස්සු විතරක් නෙමෙයි ඊටත් වඩා වටිනා දෙයක් නැති වෙන්න ගියා. මේක තමයි කතාවේ වැදගත්ම තැන. ඒ වෙනකල් බුදුන් වහන්සේගේ සම්පූර්ණ දේශනාව, ඒ කියන්නේ ත්‍රිපිටකය පොත්වල ලියලා තිබුණේ නෑ. ඒක තිබුණේ භික්ෂූන් වහන්සේලාගේ මතකයේ විතරයි. පරම්පරාවෙන් පරම්පරාවට කටින්කට ආපු ජීවමාන පුස්තකාලයක් වගේ දෙයක්. හැබැයි අර මහා සාගතයේ බැමින් ඉතිහාසය නිසා ඒ ජීවමාන පුස්තකාලය, ඒ කියන්නේ ධර්මය කටපාඩමින් දරාගෙන හිටපු මහා සංඝරත්නය කුසගින්නේ අපවත් වෙන්න පටන් ගත්තා. හිතන්නකෝ, ඒ කියන්නේ ශතවර්ෂ ගානක් රැකගෙන ආපු ඒ වටිනා දැනුම සදාහටම නැති වෙලා යන්න තිබුණු ඉඩකඩ. කැලේ හැංගිලා හිටපු වලගම්බා රජතුමාට මේ බිහිස්සුණු ඇත්ත තේරුණා. තමන්ගේ නියම වගකීම ගල් පස් වලින් හදපු රාජධානියක් ආපහු දිනාගන්න එක විතරක් නෙමෙයි, ඊට වඩා වටිනා වචන වලින් ගොඩනගෙන උරුමයක් විනාශ වෙන්නේ නොදී බේරගන්න එක කියලා එතුමා තේරුම් ගත්තා. ඉතින් අවුරුදු ගානක් හැංගිලා ඉඳලා අලුත් අරමුණකින් පණ ලැබු රජතුමා ආයෙත් නැගිටින්න පටන් ගත්තා. හැබැයි මේක නිකම්ම සිහසුන ආපහු ගන්න සටනක් විතරක් උනේ නෑ. හොඳයි. මේ කාලරාමුවෙන් අපිට පේනවා එතුමාගේ නැවත පැමිණීමේ ප්‍රධාන පියවර ටික. ඉවසීමෙන් හමුදා එකතු කරගෙන අන්තිමේදී සතුරුන්ව පරද්දලා Taman වෙනුවෙන්ම කැපවුණු සෝමාදේවි බිසවටත් ඇයට හිමිතැන ආපහු ලබා දුන්නා. හැබැයි රජතුමාගේ ඇත්තම උරුමය හැදෙන්න පටන් ගන්න යුද්ධය දිනුවට පස්සෙයි. බලය ආපහු අතට අරගෙන එතුමා කරපු දේවල් තමයි අවුරුදු දහස් ගානකට පස්සෙත් එතුමාගේ නම ඉතිහාසයේ රඳවලා තියෙන්නේ. එතුමාගේ පළවෙනි දැවැන්ත උරුමය තමයි අබේගිරි දාගැබ. මේක නිකම්ම ගොඩනැගිල්ලක් විතරක් නෙමෙයි. මේක තමන්ගේ අමාරුම කාලයේදී උදව් කරපු කුපික්කල තිස්ස හාමුදුරුවන්ට කෘතගුණ සලකන්න හදපු දෙයක්. ඒකෙන් එතුමාගේ පෞද්ගලික ගතිගුණ ගැනත් අපිට හොඳටම තේරෙනවා. මේ ප්‍රස්තාරය දිහා බැලුවම ඒ නිර්මාණයේ තියෙන දැවන්තකම තේරුම් ගන්න පුළුවන්. මුල් කාලේදී අඩි 350ක්. ඒ කියන්නේ අද තියෙන උසටත් වඩා කොච්චර උසද? මේකෙන් රජතුමාගේ දැක්මේ තිබුණු විශාලත්වය අපිට පේනවා. ඉතින් වලගම්බා රජතුමාගේ උරුමය කුළුණු දෙකක් උඩ තමයි ගොඩනගුනේ. එකක් ගලින් හදපු මුළු ලෝකෙටම පේන අබේගිරිය. අනිත් එක වචන වලින් ලියවුණු මුළු ලෝකෙටම ප්‍රඥාව දෙන ත්‍රිපිටකය. මේ තමයි වලගම්බා රජතුමාගේ පාලන කාලයේ වෙච්ච වැදගත්ම ඓතිහාසිකම සිදුවීම.
මාතලේ අලු විහාරයට සිය ගාණක් මහා සංඝරත්නය එකතු කරලා එතකල් කටපාඩමින් විතරක් තිබුණු සම්පූර්ණ ත්‍රිපිටකයම ඉතිහාසයේ පළවෙනි වතාවට පුස්කොළ පොත්වල ලිව්වා. හිතන්න ඒ මහා කාර්යය නිසා තමයි ඒ අමිල ධර්මය අදටත් ලෝකෙට සුරකිලා තියෙන්නේ. මේ වගේ දැවන්ත වැඩ කරපු රජතුමාව පිතුරු රාජ එහෙමත් නැත්නම් පිය රජ කියලාත් හැඳින්නුවා. ඒකට හේතුව තමන්ගේ මියගිය සහෝදරයාගේ පුතාට එතුමා පියෙක් වගේ රැකවරණය දුන්න නිසා. සමහර විට ඒ පීතෘ සෙනෙහසම වෙන්න ඇති බුදුන් වහන්සේගේ ධර්මයක් රැකගන්න ඕන උරුමයක් විදියට එතුමාට දකින්න නැත්තේ. ඉතින් අවසාන වශයෙන් මේ ප්‍රශ්නේ ගැන පොඩ්ඩක් හිතන්න. වලගම්බා රජතුමාගේ අභේගිරි ස්තූපියත් ග්‍රන්ථ ආරූඪ කරපු ත්‍රිපිටකයත් මේ උරුමයන් දෙකෙන් ඇත්තටම වඩා බලවත් වඩා කල්පවතින උරුමය මොකක්ද? ගලින් තනු දෙයක්ද? එහෙම නැත්නම් වචන වලින් තනු දෙයක්ද?